යාළුවනේ අපි හදන්නේ තායිලන්ඩ් වලින් ගත්ත අපිරහස් පෙට්ටි ටික කඩලා බලන්න. අපිරහස් පෙට්ටි කියලා කියන්නේ මේවා ඇතුලේ තියෙන දේවල් මොකක්ද කියන අපි දන්නේ නැහැ. මොකද පැකේජ් එකේ තියෙන්නේ මෙන්න මේ දේවල් වලින් එකක් මේක ඇතුලේ තියෙනවා කියන එක විතරයි. මේකත් ඒ වගේ එකක්. මේකත් ඒ වගේ එකක්. මේකත් ඒ වගේ එකක්. මං හිතන්නේ මේකත් ඒ වගේ එකක් වෙන්න ඕනි. ඔයාලා මගේ vlog channel එක බලුවා නම් ඒක මම vlog එක දාලා තිබ්බා මේව කොහොමද ගත්තේ කියලා. අපි එනම් මේකින් එක කඩලා බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. අපි මේක අන්තිමට කඩලා බලමු. අපි පටන් ගමු මෙතනින්. යා අන්තිමට. මේක බලමු. අපි බලමු මට මොකක්ද හම්බෙන්නේ කියලා. හරි කුමක් වෙන්න පුළුවන්ද මේක ඇතුලේ මොකක්ද තියෙන්නේ? මම හිතන්නේ මේක නෑ යන එකම ටික තමයි තියෙන්නේ පාට තමයි වෙනස් වෙන්නේ. හරි. ඔක පෙට්ටිය එකක් ගහන්න නැහැ මේ වගේ කි. අඩෝ ස්කෑම් එකකට අහුනවද කොහොද යකෝ? මේකේ කැත? හරි. දැන් මම කියන්නේ මේ එළිය රූප වල හැටියට මම හිතුවා මේක පොඩ්ඩක් ලස්සන වෙයි කියලා. හරි පළවෙනි එක එහෙම වෙන්නේ අලිත් ඒවසම නැතුව ඇති. හරිනම් තව එකක් තියෙනවා මේක බලමු. ලස්සනට තව කවර වෙලක් දාලා දෙයියනේ. ඒ තරම් ආදරයක්. හරි බලමු මේක මොකක්ද තියෙන්නේ කියලා. අඩේ ඒක නයි. මම බැලුවේ බෙන් හැබැයි ඒක පෙට්ටිය නම් ගහලා නැහැ ඒ වගේ තියෙන්නේ කියලා. මේ මම හොඳටම සර්ප්‍රයිස් වෙන බවත් තමයි පෙනියන්නේ වල මේ අවස්ථාවේදී අවුලක් නැහැ. මම මේ පැකේජ් කරපු එක නෑ ගෙදර තිබ්බ මොකක් කර වෙන්න දාලා ඉවන්න නැති මට. හරි. මේක බලමු. මේක බලමු. Yes! Finally යාළුවනේ මෙන්න මට හරිම සන්තෝෂයි පැකේජ් එකේ තියෙන එකක් මට හම්බුණා. මෙතන තියෙනවා මේක. ඒ වගේ මේක ඇත්තටම ලස්සනයි. ඒකට හයියයි. ටොයින් ටොයින් ටොයින්. ඔක තමයි හම්බුනේ. හරි. මොන උරු පැටියෙක් ඉන්නවා. අපි ඒකත් බලමු. ඒක නම් මට හුරුතල් පාටක් නේ. මේවට හයිය ප්ලාස්ටික් උන් නෙමෙයි මේවා. චූටි වල්ගෙත් එක්ක. ඒක ඇත්තම කිව්ව. ඒකත් පෙට්ටිය නම් ගහලා නැහැ. මම හම්බෙච්ච එකට කැමතියි. ඉතින් ඔන්නෝ ටික තමයි මේ තව එකක් තියෙනවා. Jurassic World. මේක ඇත්තටම එච්චර ලොකු ගාණක් උනේ නෑ. හරිද? මට මේක මතකයි. හරිද? vlog එකේ මම මේ ක්ලිප් එක දාන්නම්. හරිද? ඒ මොකද්ද ඔය? මොන මගුලක්ද මේ? ඒක
කීටැක් කියා කන්නේ කවුලක් නැහැ කීටැක් වුණා හරි අපිට ওই ටික තමයි ඇත්තම ගොත් හම්බුනේ අපි ලස්සන මේ පෙට්ටි පිටවසෙන් තියමු බලන්න මෙතනින් මම ගොඩක් සතුටු වෙනවා මෙන්න මෙයාට යමාරු ඊට පස්සේ මෙයා ඊට පස්සේ මෙයා ඊට පස්සේ මෙයා අපිට තව දෙයක් තියෙනවා කඩන්න මේක කඩන්න දෙයක් නැහැ මේක මම දැන් මේක හදන්න යන්න යාළුනේ මාර් ස්පීඩ් එකකින් මමත් කොර වෙනවා මමත් කොර වෙනවා පොඩ්ඩක් හරි මේ ආකාරයට මේක හොඳට අඳා ගන්න ඕනි මේ විදිහට ඊට පස්සේ අපි මේ ටිකෙන් පරපර කරලා හරව ගන්න ඕනේ මේ පැත්තට මේ වගේ හදන සෙල්ලම් බඩු ගොඩක් මගේ ළඟ තියෙනවා මේ ඒව ටික දිග වෙනින්න මම තාම කරන්න ගත්තේ නෑ අපි ඉස්සරහට ඒවත් හදන්න ගමු කලින් සිංගප්පූරු බ්ලොග් වල ගිහින් ගත්ත දේවල් හරි අපි ඉස්සෙල්ලා මෙතන මෙන්න බැංකොක් කියන වචනේ හදා ගන්න ඕනේ හරි බැංකොක් අලි Mungkin mobil setelah hati saya harobang. Itu alia indah nih udah ikan. Ini puluh bahak ke mereka. Ada ikan tuh bang, ini ada ikan tuh. Mereka ini train nih kak. Ini Anna alia. Ini alia kita oke anak apa dong ini karena අපි අලියගෙන් තමයි යන්නේ ගේම ගහන්න පටන් ගන්න මෙන්න අලියගේ ඉතුරු කෑල්ල හම්බුණා අපිට ඌ පාවෙන අලියෙක් ඒකෙන් තමයි පොඩක් කීස් වෙන්නේ ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ පිළිමේ මේ ආකාරයට යන්න නැති දරුවා යන්නේ මේ අද මොනවද කරන්නේ හරි nah මේක එහෙම මට ඒක පෙන්නලා පාඩුව ඉර තිබ්බ එක තමයි මේ පෙන්නන්න පුළුවන් මේ මගුලක් කරන්න ගියේ ඒකත් නේද ඉන්නේ මෙහෙම දැන් තමයි ඉන්නේ ඊට පස්සේ මේකද හරියට හරි ඒක තමයි එතනට හරියට හරි ඒක තමයි එතනට ඒක තමයි එතනට වලින් කොරවල ඇති දැන් යාළුවෝ මම දන්නවා කොරවල කටරම් බලාගෙන නැත්තේ කොහොමද මේව හදන්නේ නේද bông
තියෙන්නේ ඔය තියෙන්නේ මේ තියෙන්නේ මේ තියෙන්නේ මේ තියෙන්නේ මේ තියෙන්නේ මේ තියෙන්නේ මේ මේ තියෙන්නේ මේ තියෙන්නේ විනාඩියක්වත් ගියේ නෑ මං හිතන්නේ නේ අපි මේ වගේ තවත් අන්බොක්සිං විඩියකින් ඉන්නට හමුවෙමු හරිම ලේසි මේක මේ හිතාගන්න පුළුවන් මේ වගේ මම ගත්ත අලිත් දේවල් හදනකොට අපිට වැඩිලා යන්නේ නැහැ කියලා